අයියේ පොඩක් ඉන්නකෝ. මොකද? දන්නේ වගේ මොකද අහන්න එපා. අදට මේ විදිහට ඔයාගේ පස්සෙන් ඇවිල්ලා අවුරුද්දයි දවස් 22යි. ඉතින් ඉතින් කියන්නේ කැමැත්ත දෙන්නෙත් නෑ. පස්සෙන් එන්න එපා කියලා බනින්නෙත් නෑ. රක්ෂයාදුව විතරයිනේ සුදු අප්පච්චි. අපෝ චාටු කතා. කැමති වෙන්න කලින් සුදු තාත්ති සුදු අප්පච්චි මල්ලි කොටේ මගේ පණ රන්දික පැටියා මගේ ධාතුසේන පිස්සු කොල්ල මගේ මොනවද කියන්නේ? මලකෝලන් පිස්මැට්ටි. මගේ පිවිතුරු ආදරේ ඔයාට තේරෙන්නේ. ප්‍රථම හාදුවක්වත් පිරිමි පුලුටක්වත් පුරුෂ සුගන්ධයක්වත් මේ ශරීරයට නොදෙනී ඔයා පස්සෙන් ඇවිත් වයසට යන මට හොඳ වැඩේ. කෙබර බුල ටොම්පච කියන්නේ නම් මැස්සෙක්වත් වහලා නැහැ අතින්වත් අල්ලලා නැහැ පොඩි කාලේ බයිසිකල් පැද්දා කියලා. ඔහොම කී පස්සෙන් එන සුදු අම්මියලා සීහ නැතුනේ පෝරුවට නැගලා සුදු රෙද්ද ඇඟට පොරවන්නත් කාලී. අහිංසක අපි වගේ ඉගෙන ගන්න අසරණ කොල්ලන්ව දැලේ දාගන්න try කරන්න එපා නංගි. අපි යාළුවා ගිමු. අයියේ මේක පළවෙනි දවසේම කියන්න තිබ්බනේ. කියන්න තිබ්බා. ඒ වුණාට කවුරුම හරි කෙල්ලෙක් අපි වගේ කොල්ලෙක් පස්සේ එන්නත් එපේ නංගි. මං වගේ කොල්ලෙක්ට තියෙන එකම විනෝදේ ඒකනේ. අයියෝ මං ආදරේ කරන්නත් කලින් රැවටුණා. මං වෙන කොල්ලෝ වගේ නෙමෙයි. මං රට යනවා. අපේ ගෙදරින් ඔයාලට කැමති නෑ. මට ඔයාව දැනෙනවමදි කියලා මැදදි රවටනට වඩා මෙහෙම හොඳයි කියලා හිතුණා. මේක නම් පේට්ටලයක් අරන් අත කපාගෙන Facebook දාලා වැළලෙන්න ඕනේ වෙලාවක්. ඇයි සුදු අප්පච්චි මෙහෙම රිද්දන්නේ? ලව් කරාට හොඳ වැඩේ. කලින් කොල්ල චොර වුණා අලුත් කෙනා පොර වුණා. පිස්සු කිරි හට්ටි. කුසුමට ලන් මීරෝන් ගන්න. බඹරුන් ඈතට ඉගිල ගියා. මද සුළඟේ ඔහෙ සැලෙන තනි වුණු කුසුම කිමා අද නම් බොනවා පැලෙන්න. ඔන්නෝකට වැඩි. ඔන්නෝකට වැඩි. ආදරේ පෙරදුණු ගමන් බීලා දේවදාස් වෙන්න හදනවා. පිස්සු බේබද්දි. ආදරේ විරහව කඳුල දුක ශරීරය පුරා විස වගේ පැතිරෙන වෙලාවේ බොනවට වැඩිය මැරෙන එක සැපයි. කැමති උනාම කියමුකෝ. ආදරේ කළාම කියමුකෝ. පුළුවන් තරම් රවුම් ගහලා අහිංසක අපේ සිල් බිඳලා පුරුෂ ප්‍රතිවට්ටක නැති කරලා අනාථ කරන එකමයි හැම කෙල්ලම කරන්නේ. අන්තිමට ප්‍රෙග්නන්ට් වුණාම අපිටම කම්ප්ලේන් කරනවා. මේකද ආදරේ? මේකටද මෙච්චර පස්සෙන් එන්නේ? අප්පෝ ඉස්සර වගේ නෙමෙයි. කෙල්ලෝ අප්ඩේට්. ඒකට වෙනම නමක් තියෙනවා. ඒ මොකද්ද? ඇනගත්තා පැනගත්තා. ෂිට්